ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම දන්නවා ඇති මේ වෙද්දි ශ්‍රී ලංකාව ගොඩක් ලොකු ආපදාවකට මුහුණ දීලා දැන් ගොඩෙමින් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ ආපදා තත්ත්ව නිසා අපේ රටේ අපේම මිනිස්සු ගොඩක් කට්ටිය අසරණ වෙලා ඉන්නවා. ගෙවල් නැතුව, ඉතින් යන්න එන්න තැන් නැතුව, ඒ වගේ පාරවල් මාර්ග සියල්ලම විනාශ වෙලා තියෙනවා ගොඩක් තැන්වල. ඉතින් යාළුවනේ අපේ රටේ රජය මේ රට තිබ්බ විදිහටම ගොඩනගන්න රීබිල්ඩ් ශ්‍රී ලංකා කියලා ෆන්ඩ් එකක් අරමුදලක් සකස් කරලා තියෙනවා. ඉතින් අපිට ඩොනේට් කරන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒකට ඩොනේට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ෆන්ඩ් එකෙන් මොකද්ද වෙන්නේ? ඒ ෆන්ඩ් එකට සල්ලි ඩොනේට් කරන්නේ කොහොමද කියන හැම විස්තරයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඒ වගේම ඔයාලට ඩොනේට් කරන්නේ කොහොමද කියලාත් මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් අපේම රට ගොඩනගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ අවස්ථාවක් මේක. ඉතින් යාළුවනේ අමතක කරන්න එපා මේ අපේම රට අපේම මිනිස්සු තමයි අසරණ වෙලා ඉන්නේ. ඒ වගේම අපේම රට තමයි මේ අලුතෙන් ගොඩනගන්නේ. ඉතින් අපිත් පුළුවන් විදියට හැම විදියකටම මේ රට ගොඩනගන රීබිල්ඩ් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකට සහයෝගය ලබා දෙන්න ඕනි. ඉතින් ඒක අපේ වගකීමක්. ඉතින් ලස්සන රටක් හදන්න අපිත් එකතු වෙන්න මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද මේ රීබිල්ඩ් ශ්‍රී ලංකා වැඩසටහන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් රීබිල්ඩ් ශ්‍රී ලංකා වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට rebuildsrilanka.com කියලා දාලා යන්න පුළුවන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකේ මේ වෙබ්සයිට් එකට. ඉතින් මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් donate Sri Lanka government කියලා මෙතන තියෙනවා. ඉතින් මේක ඔයාලා ඩොනේෂන් කරද්දී මේ link එක හරහා යන්න පුළුවන්. මම ඉස්සරහට කියන්නම් ඔයාලට කොහොමද ඒක කරන්න කියලා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙහෙම පල්ලහට යද්දි බලා ගන්න පුළුවන්. අපි එකතු වෙලා ශ්‍රී ලංකාව ගොඩනගමු කියලා concept එක තියෙනවා මෙතන. together we can rebuild Sri Lanka කියලා. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ platforms 6ක් connect වෙලා තමයි මේගොල්ලෝ plan කරන්නේ ශ්‍රී ලංකාව develop කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සල්ලාම තියෙනවා ළමයිට ඉගෙන ගන්න තියෙන පහසුකම් ටික සපයලා දෙන notes අනම්බනම් හැම දෙයක්ම නැවතත් යථා තත්ත්වයට ඉගෙනීමපත් කරන්න තියෙන එක තමයි පළවෙනියටම තියෙන්නේ. පළවෙනි plan එකේ platform එක විදිහට. ඊළඟට තියෙනවා ව්‍යවසායකත්වය සහ business ගොඩනගන්න තියෙන platform එක. ඉතින් ඊළඟට තියෙනවා යාළුවනේ schools සහ buildings හදන platform එක. ඉතින් මේකෙදි විස්තර මේ ඔයාලට ගියාම බලා ගන්න පුළුවන්. මේකෙදි දීර්ඝ වශයෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඊළඟට යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් empowering farmers in Sri Lankan agriculture කියලා. ඉතින් මේකෙදි ඔයාලට කෘෂිකර්මාන්තයට දායක වෙන platform එක මේ program එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකටත් ඔයාලට support කරන්න පුළුවන් වෙනම support කරද්දී. ඉතින් ඊළඟට යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් rebuild again tourism culture of Sri Lanka කියලා. ඉතින් මේකේ තියෙන්නේ සංචාරක කර්මාන්තය ගොඩනගන platform එක. ඉතින් ඊළඟට යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් boost and empowering Sri Lankan products කියලා. ඉතින් මේ local product market එක දියුණු කරන platform එක තමයි මේක. ඉතින් මේ platform හය එකතු වෙලා තමයි rebuild Sri Lanka program එක යන්නේ. ඉතින් යාළුවනේ අපි ඊළඟට යමු අපේ donation platform එකට. මේක තමයි යාළුවනේ government website එක. ඉතින් යාළුවනේ මෙහෙම පල්ලහට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ donation එක කොහොම මොනවටද use වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලගේ donation එක මෙන්න මේ දේවල් වලට තමයි use වෙන්නේ. ඉතින් මෙතනදී ඉස්සල්ලාම තියෙනවා කෑම supply කරන්න, ඒ වගේම වතුර දෙන්න, ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම් ලබා දෙන්න, ඊට පස්සේ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න, ඒ වගේම ඉන්න තැන් తాවකාලික තැන් සාදා දෙන්න මේකේ තියෙනවා. ඉතින් මේ විදිහට පල්ලහට ගියාට පස්සේ ඔයාලට donate කරන option එකට යන්න පුළුවන් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට direct donate කරනවා නම් donate online කියන option එකේ directම Visa card එකක් හෝ Master card එකක් හෝ හරහා කෙලින්ම donate කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි equipments donate කරනවා නම් ඔයාලට භාණ්ඩ හෝ බඩු බාහිර ආදිය donate කරනවා නම් මෙතන instructions ටිකක් දීලා තියෙනවා. ඉතින් මේ instructions ටිකට අනුකූල වෙලා මෙන්න මේ දේවල් list එකක් දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේවට මේ list එකට අනුව ඔයාලට donate කරන්න පුළුවන් ඕනම දෙයක්. ඉතින් මේ categories වලට ඒගොල්ලෝ බෙදලා දීලා තියෙනවා. මේ ටික අපිට website එකට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ හැම තොරතුරක්ම තියෙනවා. මම website එකේ link එක ඔයාලට පල්ලෙහින් දාලා තියන්නම්. ඉතින් යාළුවනේ online donate කරද්දී මෙන්න මේ විදිහට donate online කියන එක click කරාට පස්සේ ඔයාලට තියෙනවා amount එක මෙතන දාන්න. amount එකයි, name එකයි, ඔයාගේ email එකයි, ඔයා ඉන්න country එකයි, phone number එකයි දාලා මෙතන
ඔයාලට කැමති නම් ඔයාගේ නම පබ්ලිෂ් කරන්න කැමති නැත්නම් මෙතන ඇනොනිමස් ඩොනර් කියලා දාන්න පුළුවන්. ඉතින් මෙතන ටික් එකක් දැම්මොත් ඔයාගේ නම ප්‍රසිද්ධියේ භාවිත වෙන්නේ නැහැ, ප්‍රසිද්ධ වෙන්නේ නැහැ මේ වෙබ්සයිට් එක හරහා. ඉතින් මේක ක්ලික් කරන්න නැතුව දැම්මොත් ඔයාලා මෙතනට දෙන නේම් එක පබ්ලිෂ් වෙනවා මේ වෙබ්සයිට් එකේ. හරි යාළුවනේ මම දැන් ඔයාලට පෙන්නන්නම් මේකට ඩොනේෂන් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන ඔයාලා ඩොනේට් කරන amount එක දෙන්න ඕනි. ඉතින් මම මේ විදිහට ෆිල් කර ගන්නවා. ඊට පස්සේ name එක දෙන්න ඕනි. මම මේ විදිහට name එක ෆිල් කර ගන්නවා. මේ විදිහට email එකත් ඔයාලා ෆිල් කර ගන්න ඕනි. ඊට පස්සේ යාළුවනේ ඔයාලා country එක select කර ගන්න ඕනේ මෙතනින්. ඉතින් මම මේ විදිහට ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ phone number එකක් දාන්න ඕනේ මෙතන. ඊට පස්සේ මෙතන ඔයාලා I am not a robot කියන තැන ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඔයාලට donate කියන ටැබ් එක ක්ලික් කරගන්න පුළුවන්. ඔයාලට ඔයාගේ නම සඳහන් වෙන්න ඕනේ නැත්නම් පබ්ලික් වෙන්න ඕනේ නැත්නම් මෙතන anonymous donor කියන එක ටික් එකක් දාගත්තට කමන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ විදිහට payout section එකට යනවා. ඉතින් යාළුවනේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් payment options දෙකක් තියෙනවා. ඔයාලට credit or debit card එක හරහා කරන්න පුළුවන් payment එක නැත්නම් union pay හරහා කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී credit or debit card දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ card holder name එක, card number එක, expiry date එක, security code එක fill කරලා ඔයාලා මෙතන pay කියන බටන් එක click කරාම ඔයාලගේ order එක submit වෙනවා. ඊට පස්සේ ඔයාලගේ donation එක successful වෙනවා. ඔයාලට mail එකක් ලැබෙනවා. ඔයාලගේ donation එක success කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් Rebuild Sri Lanka fund එකට donate කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ විදිහට Rebuild Sri Lanka fund එකට පුළුවන් විදිහට donate කරලා එහෙම නැත්නම් පුළුවන් ආකාරයෙන් ඔයාලට උදව් වෙලා අපේ රට තිබ්බටත් වඩා වෙනකොට ගොඩනගන්න ශක්තියක් වෙන්න. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේකෙන් ජය ගමු. යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එකත් එක්ක ඉඳලා ඉන්න කිල්ල ඉල්ලනවා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.